රයිට් සුබ දවසක් ඉතින් අද ඇත්තරම මේ ට්‍රේඩිං සම්බන්ධව තම කතාර නමුත් ට්‍රේඩිං ස්ටටජීස් ගැනවත් මේකින් ගොහොඳලා බැල්ල බන්න කියන ඒ සම්බන්ධව නෙම අද කතාරන්න ඇත්තරම මේ ලංකාවේ කරන විද්‍ය ලංකාව සහ ඉන්දයා බංගලාදේශ නේපාල ඔය රටවල්ටිගේ මේ ආසියාතික වගේ දෙට්ටන රටවල්ටිගේ කරන වැඩටික් ගැන තම මේ පෝටෙක්ස් විතර නෙමේ ගොඩක් කියව මේ ඇත්තරම් මේ ඔක්කොම ඇපලිකේට් මාකට මම සිගනල් ඇදුන්නත් ඒ ඇපලිකේට් තම හැබැ කරන එක හරිට කරන්නවා ගොද එන්න කෙනා විශ්වාසය තියාගෙනෙන්නේ ඩොලර් දහයත්දාගෙන එන්න කතාව මංක විසි වෙලා කියන්නේ අන්නේ වගේ තම හරිද එතකොට මේ දැම් මේ දෙන්න සිගනල්ස් මේගොල්ල ඇත්තරම දැකිවරන්සීගෙන් දෙන්න ඔය වීඩියෝ හදල දානවාගේ එන්නෙමේ ොද වීඩියෝ හදනවා කියනක නිකන් ඊසි දෙයන් ඒක පාලට සරලෝ තේරුම් ගන්න පුළුවන් මොකක්දෙක් කරන්න කියන මම වීඩියෝ දම මල් ලයිව්දම වීඩියෝ දාන්න එතකොට මේ ඒක එහෙම ඩිට් කල්ලා ඒක කපලා ඒව දාන්න මම හරිෙන්ට්‍රයක් කරගෙන තම මන්දාන්න එක වින්නම් වින් ලොස්මන් ලොස් හරි එතකොට නම කියන්න මම මේ සීරන්ම මෙම හරි කියනවා නෙමේ එක එතනින් අල්ල ගන්න එපා මිනිසුන්ට වැර දෙනවා නැත්තන මාකටෙක් කියන්න ඇතරම අපට ඕනි දිර හැසිරෙන ගන්නම ඒක ඇල්ගොරිදමයක් ඒක යාට ඕනි දිට යාට එයාගේ වාසි තම එක හැදෙන් කිසි වෙලාක මම කිවට මේ පැත්තර යන්න කියල එහෙම යන්න මයික කියන්න ස්ටටජීස් දුවන්න සීරනුනම ස්ටටජීස් අඩුම තුමක් තරක්වත් දාලතම හරි කන්ෆිමේෂන් එකට එන්න ඕන ඕක තම සිද්ධිය හරි මෙත්තන තැම්වෙන ප්‍රශ්න තම මේ අපේ කට්ටිය ගන්න ඒක ඇවිල්ල එකට කියන්න පුුත්නෑ මට නම් වශයෙන් ඉතින් කියන්න ඔන්න වලට පේනවන කවුද ගූපක් කියලා එතකොට මේ එකක් හරි එම ලංකාවේ පරණම සහ හොඳ ආයි බෙස්ම කියන කට්ටිය තම මේ මොකද කරන්නේ ගොලු ප්‍රී සිගනල් ගරුප් එක දාන්නේ වින් කරපටි විතර ලොස්සෙච්ච ඒවා එහෙම දාන්න ලේසිකට දැවා ඔන්න බලාගන්න මට ආපු වීඩිය එක මේක මොකද කියලා දැම් බලාගන්න මේ අගම තියෙන්නේ මේ ගණගන්පා මේක මුලට එනවා දැන් වීඩිය එක මේ පටන්ගතු තැනට එය මේක අරගෙනවා රයි් ඔන්න මෙතන හරන්න දවට බලාගත් හැකින් මේ සේම්ම වීඩියෝ එකේ සේම්ම ටික ඔන්න තියෙනවා ඒ විදියටම තිබ්බටි හරි දැන් එතකොට මේක මොකක්ද වෙන්නේ මුදර බලාගින් ඔන්න මෙයා ලෙට්ස් ගෝ කියලා දෙනවා අපි අන්ඩ හදන්න ට්‍රේඩ් එකට හරිද මොකක්ද ට්‍රේඩ් එක පයායක USD CAD OTC මාගට් එක හරන්නේ දැ එතකොට මේ මොකක්ද මාගට් එක AUD NZD හරි එතකොට දැන් තේරනොද මොකක්ද මේ වෙන්න කියලා ඒ කියන්න මෙන්න මේ ප්‍යාර එක තමා එතන දිනුවයි වින් කළේ නමුත් මෙතන මොකද වෙලා දෙන්නේ කලින් දුන්න රේඩ් එක මේ මකලා මේ ටික මකණ්ඩ කලින් ගත්තු වීඩියෝක තම මේ තියෙන ඔම් බලාගන්න රෙඩී නෙක් කැන්ල් කියනක මේක නෑ ඇයි ඒව මකලා හරි මේ දැනටත් මේ තියෙන ගරුප් එක තියෙන එක මෙන්න මේ නමින් තියෙන ගරුප් එක මෙහෙමයි මේකේ මට බයින්න පුළුවන් ඕනගෙන මේක ඇඩ්ඩලා ඉන්න කට්ටිය මොකද සාමාන්‍යයට තමන් ෆෝර්නයක් ගත්තොත් එක ෆීචස් හොඳ නෑ කියලා පස්සේ කියන්න කැමති නෑ එනිසා එයාට බෙස්ම ඒක තම හරි යන්නෙන් පිරිසක්කම මේ ලංකාව ඉන්නති මේක දැනුමට යමක් විදිරතම මම මේ දෙන්නේ මේක නැතුනි කාගම ගරුප් එකට මුණත් කරන්න ඒම ප්‍රශ්නකට නෙමේ මොකද මේක මම පෞද්ගලික අත්විඳපු දෙයක් මේ දේවල් මොකද දැන් අවුරුදු 6 7 තිස්සේ මේක ට්‍රේඩින් ප්‍රැක්ටිස් කරන්න මම මේ තෝරගද්දී මමත් ගෲප් වලට ජොයින් වෙලා ඔය විදිහටම හැක් කළා නැත්තේ නේ බර ගානක් ලොස් කරගෙන ඔයාලා හිතන්න එපා ඉතින් සිග්නල් ගෲප් එක මම පටන් ගත්තේ ඇත්ත කතාව ඔයාලට ඕනනම් ගිහිල්ලා බලන්න පුළුවන් මගේ ගෲප් එකට මම අදටත් පබ්ලික් දෙන්නේ ඉතින් මගේ account එක අදන්න ඕනි කියලා දෙයක් නැහැ මම පබ්ලික් account එකෙත් දෙනවා සාමාන්‍ය දවසට සිග්නල්ස් 9ක් විතර ඉතින් එන කෙනෙකුට ඇවිල්ලා ඒ ටික මේව කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ වගකීමක් ඇතුව මම දෙන්නේ මගේ VIP ගෲප් එකේ ඉතින් එහෙමයි කියලා මේ කිසි ප්‍රශ්නයක් නැහැ අරකට මෙහෙම ලොස් වෙන්න දෙනවා කියලා එහෙම එකක් නැහැ මගේ අදටත් ඉන්නවා දන්න මම දන්නම් බහුතරයක් මේ ජොයින් වෙලා ඉන්නේ
ඒගොල්ලෝ ඩේලි ගේමක් ගහගන්න right දැන් මම මගේ channel එක ප්‍රොමෝට් කරනවා නෙමෙයි ඔන්න මේක කරන්නේ මේ ඔයාලට දැනුමට යමක් හරි ඉතින් දැන් ඔයාලට තේරෙනවනේ මෙතන මේ පෑරක දීලා තියෙනවා AUD NZD OTC ඒතකොට මෙතන මොකක්ද තියෙන්නේ USD CAD OTC හරිද ඔන්න බලාගන්න සිද්ධිය මොකක්ද ඒතකොට මේ කියන එක මෙතන ඇත්තෙත් නැහැ ඔන්න දැන් මෙතන තියෙනවා next on කියලා මෙන්න මේක අයින් කළා ඇයි හේතුව මේක වින්නුනේ නැහැ ඉතින් මේක මෙතන තියෙන්න බෑ ඇත්ත කතාව මෙතන තියෙන්න ඕන සාමාන්‍යයෙන් මේ වගේ ගෲප් එකක් කරද්දී එහෙම කරන්න හොඳ නැහැ එන කෙනාට මේ වින් විතරක්ම පෙන්නලා ඇයි මිනිස්සු එහෙම ගන්න මේ මේකට ඇන්දෙනවා ඇත්ත කතාව මේකට ඇන්දෙනවා මේක ලොස් එක ගිය එක පව තියෙන්න ඕනේ ඒ ත්‍රෝ කියන්නේ ඒකනේ ඇත්ත දේ දාන්න අපි වග බලා ගන්න ඕනේ සාමාන්‍යයෙන් පිරිසක් මේ පාලනය කරන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි ඔයා ඩොලර් 100ක් දාගෙන එනවා නම් ඔයා දාන ට්‍රේඩ් එකකින් 0.06ක් හරි මට එනවා රයිට් ඔයා එක වින් වුණත් ලොස් වුණත් හිතන්නකෝ ගාන නම් හරියටම කියන්න මීට යන්නේ නැහැ මට මේ ඒ ගැන එච්චර ලොකුට හිතන්නේ නිසා කොහොම නමුත් ඔයාගෙන් 0.6ක් හරි ඩොලර් එකක් කියලා හිතන්නකෝ ඔයා ලොස් වෙන වෙලාවට ඩොලර් එකක් එනවා ඔයා වින් වෙන වෙලාවට ඩොලර් එකක් මට එනවා කියන්නකෝ ඇප්ලිකේට් එකට අන්න එතකොට මොකද හිතන්නේ රයිට් අන්න ඒ වගේ තමයි හරි දැන් ඔන්න මතක තියාගන්න මෙන්න මේ ප්‍රෝඩාව වෙනවා ගොඩක් ගෲප්ස් වල මේ මොනවද channels වලත් මේ ලංකාව තුල ඉතින් ඔය ලංකාවේ හෙන්න අයියලා කියලා ඔය ඩොලර් 10 දාලා ඩොලර් 2000 ගන්න කට්ටිය මම ඔය ගෲප් වල ඉඳලත් තියෙනවා රයිට් ඔය කියන දේ නම් වෙලා නැහැ මම පර්සනල් මෙසේජ් කරලා අහලත් තියෙනවා ඉතින් ඒ වෙලාවට උනේ ඉතින් මේ ඒක අනික් පැත්ත තමයි මේ ගැන හිතන්න හොඳ නැහැ රයිට් කොහොම නමුත් මේක පෙන්වන්න තමයි මට ඕන උනේ ඉතින් මෙන්න මේවා මකලා එහෙම දාලා මෙහෙම ගෲප්ස් වලට ඔයාලත් ඇඩ් වෙනවා ඉතින් ඔයාලා ගැන ඉතින් ආයෙ කතා දෙකක් නැහැ මට ඒ ගැන කියන්න මොකුත් නැහැ එතනින් එහාට මේ කරපු එක හරි ඉතින් මේක වින් එක විතරක් දාලා බෑ ලොස් එකක් දාන්න ඕන සාමාන්‍ය මිනිස්සෙක් වුණාම මේ ගෲප් එකක් කරද්දි පිරිසක් පාලනය කරද්දි ඒ දේවල් ඒ විදිහට තියෙන්න ඕන රයිට් හරි ඉතින් එහෙනම් ඕක තමයි අත්‍තරම මේ මට පෙන්වන්න මොනවද තිබුණේ ඉතින් මේ ගෲප් එකකටම මේ මොනවද කරන්න නෙමෙයි මම මේක දැම්මේ සමහරට මේක යාත් බලයි ඉතින් මොන හරි දෙයක් අවධානයට ගනී කියලා මම හිතනවා රයිට් ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා